අද අපි හදන්නේ දොලේ තියාගෙන කොස්කොත්තු. කපාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට කොස් එක තම්බ ගන්න. අපේ කොස්කොත්තුවට දාන මස් ටික තම්බ ගන්න. අපි දැන් වළඳට දාලා මස් ටික තම්බ ගමු. අපි දැන් මස් ටික තම්බ ගත්තා. චූටි චූටි කෑලි වලට ඉලා ගමු මස් ටික. අපි දැන් කොත්තුවට දාන සුදුලුණු ලුණු කැරට් ටික තෙලේ කර කරගෙන ටේස්ට් එක හදලා ඉවරයි. දැන් අපි ඒකට චිකන් ටික දාගන්න හදන්නේ. අපේ කොස්කොත්තු අපි හදලා ඉවරයි. දැන් අපි කන්න හදන්නේ.